අපි දෙන්නගේ ආදරේට මහ ලොකු කාලයක් නෑ. ඒත් බැඳීමක වටිනාකම තියෙන්නේ කාලය අනුවද කියලා මං තනියම හිතනවා. මොකද ගොඩක් මිනිස්සු හිතන්නේ බැඳීමක වටිනාකම තියෙන්නෙම ඒ කාල වකවානුව අනුව කියලා. ඒත් ඔයත් හිතන්නේ බැඳීමක වටිනාකම තීරණය වෙන්නේ ඒ බැඳීම පවත්වාගෙන යන කාලය අනුව කියලද? නෑ, එක කොහෙත්ම වෙන්න බෑ. සමහර විට අවුරුදු ගානක් ආදරය කරපු දෙන්නෙක්ට සාපේක්ෂව දවසක් දෙකක් ආදරය කරපු දෙන්නෙක්ගේ ආදරේ ශක්තිමත් වෙන්න පුළුවන්. ඒ බැඳීම ඊට වඩා හුඟක් ළඟ බැඳීමක් වෙන්න පුළුවන්. හදවතට දැනෙන්න හැමෝටම ආදරය කරන්න බෑ. හදවතට දැනෙන කෙනෙක් වෙන්නත් හැමෝටම බෑ. හැබැයි මේ දෙකේ පුංචි වෙනසක් තියෙනවා. කාලය අඩුවෙන තරමට සමහර විට මතක ප්‍රමාණය අඩුවෙන්න පුළුවන්. කාලය වැඩිවෙන තරමට මතක ප්‍රමාණය වැඩිවෙන්න පුළුවන්. හැබැයි ඒ කොහොම වුණත් කාලය අනුව ආදරේ තීරණය කරන්න බෑ. එක පුංචි තප්පරයක් ඇති අවුරුදු ගානකට වැඩිය ආදරේ දැනෙන්න. එනිසා කවදාවත් කාලය අනුව බැඳීමක වටිනාකම තීරණය කරන්න යන්න එපා. මොකද මගේ ආදරෙත් අන්න ඒ වගේ ආදරයක්. අපි දෙන්නගේ ආදරේ හරිම පුංචි කාලයේ තිබුණේ. ඒත් මම එයාගේ හදවතට දැනෙන්න ආදරය කරා. කවදාවත් එයාගේ හදවතට නොදෙනුනාට. හැබැයි එයාට පුළුවන් වුණා පුංචි කාලයකින් මගේ හදවතට කිසිම කෙනෙක්ට දැනෙන්න ආදරය කරන්න බැරි වුණත් එයාට දැනෙන්න ආදරය කරන්න. ඒක හරි පුදුමයි. මොකද මං කලින් කිව්වා වගේ හැමෝටම බෑ හදවතට දැනෙන කෙනෙක් වෙන්න. ඒත් එයා මගේ ජීවිතේ මගේ හදවතට දැනෙන කෙනෙක් වුණා. හැබැයි මොන හේතුවක් නිසාද මන්දා මට බැරි වුණා එයාට නොසෑහෙන්න ආදරය කරලත් එයාගේ හදවතට දැනෙන්න මං ආදරය කරත් එයාගේ හදවතට දැනෙන කෙනෙක් වෙන්න. අපි දෙන්නටම බැරි වුණා මං ආස එයා ආස තැන්වල අත් දෙක අල්ලන් ඈතට ඇවිදන් යන්න. ඒත් මට එයාව මතක් වුණු හැම මොහොතකම වගේ මං එයාට කෝල් එකක් ගත්තා. එයාට මාව මතක් වුණු හැම මොහොතකම වගේ එයත් ඒ විදිහටම මට කෝල්ස් ගත්තා. කෝල් එකක් ගන්න බැරි වෙන තරමටම බිසි වුණත් පුංචි මාරි මෙසේජ් එකක් දාන්න මම පුරුදු වෙලා හිටියා. ඇත්තටම එයත් එහෙමමයි. කෝල් එකක් ගන්න බැරි තරම්ම බිසි වුණත් එයා මාව මතක් වෙන හැම මොහොතකම වගේ මට පුංචියට මැසේජ් එකක් එව්වා. ඒ තරමටම අපිට ලං වුණා. හිතින් නොසෑහෙන්නම. ඒත් අද වෙද්දී ඒ හැම දේම නොසෑහෙන්න වෙනස් වෙලා. අද එයත් ඔන්ලයින් ඉන්නවා. මාත් ඔන්ලයින් ඉන්නවා. ඒත් අපි දෙන්නගේ ආදරේ අද සදාටම එයාට අමතක වෙලා. ඇත්තටම ඉස්සර නිතරම වගේ මගේ ෆෝන් එකේ ඕපන් වෙලා තිබුණු අපේ චැට් එක මං අදටත් හරි පරිස්සමට තියන් ඉන්නවා. අදටත් සමහර වෙලාවට මං ඒ චැට් එකට නිතර ගිහින් බලනවා.
ඉස්සර හිටපු මගේ ජීවිතේ ආදරණීයම මනුස්සයා අද මේ විදිහට හිත ගලක් කරගෙන කොහොමද ඉස්සර නැතුවම බෑ කියපු මාව මෙච්චර තදට අමතක කරලා නිහඬ වෙලා ඈතට ගිය කියලා.